Hi mobile gamers, ඉතින් ඔයගොල්ලෝ අද සෙට් වෙලා ඉන්නේ Game Infinix ගේ අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක මොකද්ද කියලා කිව්වොත් ඉතින් headshot sensitive ගැන කියන්නේ ඔයාගේ sensitive එක ඔයාගේ phone එකේ device එකට phone එකේ වර්ගයට අදාළ headshot sensitivity එක ගන්න විදිහ තමයි අද කියලා දෙන්නේ. ඒකට වෙන app එකක් තියෙනවා අපි කියලා බලමු එහෙනම් අද වීඩියෝ එක මොන වගේ එකක්ද කියලා. හරි බං ඉතින් ඔයගොල්ලෝ මුලින්ම Play Store එකට ගිහිල්ලා ඉවර වෙලා සර්ච් කරන තැනට ගිහිල්ලා සර්ච් කරගන්න ඕනේ Sensis කියලා. Sensis මම මේ සර්ච් කරනවා වගේ Sensis කියලා සර්ච් කරන්න ඕනි. ඊට පස්සේ ඔයගොල්ලෝ සර්ච් කරාට පස්සේ මෙතන මෙන්න මේ විදිහට උඩින් එන app එකක්. මෙන්න මේ app එක තමයි අද ඔයගොල්ලෝ ගෙනාපු app එක. පේනවනේ මෙන්න මේ app එක තමයි ඔයගොල්ලන්ගේ sensitivity එක හදාගන්න පුළුවන්. මේ පේනවා මෙන්න මේ තමයි app එක. මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන ඉඳ ඉතින් මේක කෙලින්ම ඕපන් කියලා තමයි පෙන්නන්නේ. නැත්නම් මෙතන ඉන්ස්ටෝල් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගෙන ඉන්නලා ඇප් එකට යන්න. ගියාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා මුලින්ම. මේක ගියාට පස්සේ මෙතන යටින් රතු පාටින් බටන් එකක් පෙන්නනවා. ඔන්න ඒක ඔබන්න ඕනේ. එතකොට ඊට පස්සේ කෙලින්ම යනවා ඔයගොල්ලන්ගේ ඇප් එකට. ඔයාලට බලා ගන්න පුළුවන් බොයිස් මෙතන ඇප් එකට ගියාට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ ෆෝන් වර්ග ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ වර්ගය තෝරගන්න ඕනේ මෙතන. බලා ගන්න පුළුවන් මෙතන ගොඩක් වර්ග තියෙනවා. Samsung වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මගේ ෆෝන් එක ZTE හින්දා මම ගන්නවා ZTE. ඊට පස්සේ බලා ගන්න පුළුවන් බොයිස් මෙතන පොඩ්ඩක් කියලා ලෝඩ් කරලා මෙතන ඉන්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ඩිවයිස් එක තෝරන්න. ඔයගොල්ලන්ගේ ඩිවයිස් එක ඉතින් තෝරගන්න ඕනි. මගේ ඩිවයිස් එක තමයි ZTE Blade A51. ඉතින් අපි බලමු A51 පල්ලෙහාට ගියාට පස්සේ ඇති. ඊට පස්සේ ඉතින් අපිට ඒක තෝරගන්න තමයි තියෙන්නේ. බලා ගන්න පුළුවන් මෙතන ගොඩක් ඩිවයිස් වර්ග පෙන්නනවා. මේක බලා ගන්න පුළුවන් මෙතන ගොඩක් පල්ලෙහාට නිකන් ඩිවයිස් පෙන්නනවා. හැම එකක්ම තියෙන හැම ෆෝන් වර්ගයකම. ඔයගලන්ට පුළුවන් මේ වගේ හොයාගන්න. මෙන්න තියෙනවා මගේ ඩිවයිස් එක. බලා ගන්න පුළුවන් බොයිස් ඔයගොල්ලෝ ඩිවයිස් එක ඔප්පු ගමම මෙතන ඔයගොල්ලන්ගේ sensitivity එකත් පෙන්නනවා. ඔයගොල්ලන්ගේ ෆෝන් එකට අදාළ ඒ වගේම DPI setting එහෙමත් පෙන්නනවා. ඒ වගේම මෙතන fire button එකේ size එකත් පෙන්නනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන sensitive දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් එක්ක පළවෙනි එක හරියන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් දෙවෙනි sensitive එක දාලා ගහලා බලන්න. ඒ වගේම කියන්න ඕන බොයිස් මේක ෆයිල් එකක් නෙවෙයි කියන්නේ හැක් වගේ එහෙම එකක් නෙවෙයි. ඔයගොල්ලන්ට තියෙන්නේ මේකේ බලාගෙන ගිහිල්ලා වෙලා ගේම් එකේ හදාගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ ඔක්කොම ටික තියෙනවා දෙකේම. හරි බොයිස් ඉතින් ওই ටික තමයි පේනවනේ. ඉතින් මෙතන ගොඩක් ඩිවයිස් වර්ග තියෙනවා. මේ සුපර් ඇප් එකක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක කරන්න MB 9.0 ගණන් තමයි මේ ඇප් එක නම් උනේ. ඕගොල්ලන්ට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා sensitivity එක හදාගෙන ප්ලේ කරලා බලන්න. හරි බොයිස් ඉතින් අද වීඩියෝ එකත් ඉවරන තමයි යන්නේ. ඉතින් මේ හැමදාම බලන්න ඕගොල්ලෝ channel subscribe කරලා set වෙන්න කියලා මතක් කරන්න. ඒ වගේම bell icon එක තෝල් දීලා like set වෙන්න කියලා මතක් කරනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ඉතින් like එකක් දාන්න කියලා ඉල්ලනවා. ඉතින් අද වීඩියෝ එක ඉවරත් එක්කම අපි යන්න තමයි යන්නේ. ඉතින් එහෙනම් කොල්ලෝ අපි ගියා.